හෙලෝ හෙලෝ චිම් මං අද ඔයගොල්ලන්ට ගෙනහලා තියෙන්නේ ඕගොල්ලොන්ගේ PC එකේ සෙල්ලම් කරන්න පුළුවන් සුපිරිම හොරර් ගේම්ස් 7ක්. ඔයගොල්ලන්ට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න නම් සුපිරි ගේම්ස් තමයි මෙන්න මේ ගේම්ස් 8. ඉතින් මෙතන ආයෙත් සුපිරිම ගේම්ස් තියෙනවා. ඉතින් ඇත්තටම මොකද මෙයා මාත් මගේ යාළුවොත් එක්ක මං සාමාන්‍යයෙන් සෙල්ලම් කරන ගේම්ස් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් තව විශේෂත්වයක් තමයි මේ ගේම්ස් වල සමහර ඒවා ඔයාට පුළුවන් ඔයාට VR සෙල්ලම් කරන්න පුළුවන් VR එකේ. ඔව් ඇත්ත. ඉතින් මට කියන්නේ එහෙනම් හොඳයි නම් මේ ගේම්ස් ඉතින් ඔයගොල්ලොත් ආසයි නම් ප්ලේ කරලා බලන්න කියලා තමයි. ඉතින් මට ඉතින් බල කරන්න බෑනේ බා. හරි. ඔයාලට සෙට් නම් ඔයාලා සෙල්ලම් කරලා බලහන්. හරිද? මම දන්නවා ඉතින් ඔයාලට සෙට් වෙනවා කියලා. හරිද? හරි. එහෙනම් ඉතින් අපි යමු මචං අද වීඩියෝ එකට. හරි. ඉතින් පළවෙනි ගේම් එක වෙන්නේ ෆැසිෆයි කියන හොරර් ගේම් එක. ඉතින් මේක ඔයගොල්ලන්ට කෝප් සෙල්ලම් කරන්න පුළුවන් සුප්‍රීම හොරර් ගේම් එකක්. ඉතින් ඔයගොල්ලන්ට යාළුවෝ 4 දෙනෙක් එක්ක ඔයා ඇතුළු තවත් 3 දෙනෙක් එක්ක ඔයාට සුපිරි සෙල්ලම් කරගන්න පුළුවන් ගේම් එකක් තමයි ෆැසිෆයි කියන්නේ. ඉතින් මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන කිව්වොත් ඔයාට i5 8 gen processor එකක් සහ GTX 1060 graphic card එක සහ 16GB RAM 18GB hard disk එකේ ස්පේස් එකක් තියෙනවා. අර මේ සුපිරිම ගේම් එක සුපිරියටම ප්ලේ කරගන්න පුළුවන්. මල්ටිප්ලේයර් වගේ යාළුවොත් එක්ක ආතල් එකේ. ඉතින් විකාර කර ආතල් ගන්න පුළුවන් සුපිරිම හොරර් ගේම් එකක්. බයත් හිතෙනවා. ආතල්ම විතර නේ බයත් හිතෙනවා ඇත්තටම. එහෙනම් ඉතින් මේක ගහලා බලන්න. ඉතින් ආයේ ගහන්න ඕනේ ගේම් එකක් තමයි හොරර් ගේම්ස් වලදී ෆැසිෆයි. හරිද? එහෙනම් මේක ගහලා බලන්න. එහෙනම් අපි යන් ඊළඟ ගේම් එක මොකද්ද? නම්බර් 2 තමයි ෆැස්මොෆෝබියා. ෆැස්මොෆෝබියා කියන්නේ හන්ටිං ගේම් එකක්. අපිට තියෙන ගෝස්ට් ලව හන්ට් කරන්න. මේකෙත් ඔයාට යාළුවෝ 4 දෙනෙක් එක්ක තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ මල්ටිප්ලේයර්. ඉතින් ඔයාට මේකේ හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඔයාට මේක පොඩ්ඩක් අර වොයිස් එක පොඩ්ඩක් ඕන ඔයාගේ ගෝස්ට් එක්ක කතා කරන්න නම් ඉතින් අනිවාර්යෙන් හොඳ මයික් එකක් මොකක් හරි පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේකේ යාළුවොත් එක්ක කතා කරන්න නම් ඔයාට Discord එක ඕන වෙනවා. අනිවාර්යයෙන් එකක් දාගෙන තියාගන්න මේක සෙල්ලම් කරන්න. ඉතින් මේකේ සිස්ටම් එක ගැන කිව්වොත් i5 4 gen එකයි 8GB RAM එකයි සහ GTX 602GB graphic card එකයි 21GB storage එකක් තියෙනවා නම් ඔයාට මේ Phasmophobia කියන පිස්සු ආතල් ගේම් එක සෙල්ලම් කරගන්න පුළුවන් වගේ low end PC එකේ සුපිරියටම. ඉතින් මේ ගේම් එක low end PC වල සුපිරියටම සෙල්ලම් කරගන්න පුළුවන්. අර කලින් කරන් ටිකක් අමාරුයි. එහෙනම් ඉතින් මේකත් ඔයා සෙල්ලම් කරලා බලන්න එහෙනම්. ඉතින් ඊළඟ ගේම් එක තමයි Dev. ඉතින් මේකත් සුපිරිම හොරර් ගේම් එකක්. ඉතින් මේක නම් ඔයගොල්ලෝ සෙල්ලම් කරගන්න Intel Core i5 2nd gen වගේ processor එකකුයි 8GB RAM එකකුයි GTX 970 graphic card එකකුයි තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක සුපිරි සෙල්ලම් කරගන්න පුළුවන්. ඉතින් ආතව 10GB ස්පේස් එකකුත් තියෙනවනේ ඔයගොල්ලෝගේ හાર્ඩ් එකේ. ඉතින් අන්න ඒ ටික තියෙනවා නම් මේ Dev කියන ගේම් එක සුපිරිම සෙල්ලම් කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක. ඉතින් ඊළඟ ගේම් එක වෙන්නේ Friday the 30th. මේක නම් ආයෙත් සුපිරිම ගේම් එකක්. මේක ඔයගොල්ලොන්ට Windows 7 8 10 වගේ පොඩි Windows වල සෙල්ලම් කරගන්න පුළුවන්. ඒ වගේම Intel Core i3 5 gen හරි අන්න ඒ වගේ ප්‍රොසෙසර් එකක් තියෙනවා. ඒ වගේ චූටි ප්‍රොසෙසර් එකක ඔයාට මේක සුපිරියට ගහ ගන්න පුළුවන්. ආයෙත් සුපිරිම ගේම් එකක්. සුපිරි graphics තියෙන ගේම් එකක්. physics උත් තියෙනවා. ඉතින් ඔයාට මේකට තව 4GB RAM එකකුයි GTX 650 1GB graphic card එකකුයි 4GB වගේ ස්පේස් එකක් තියෙනවා. ඔයාලා මේක සුපිරියට සෙල්ලම් කරගන්න පුළුවන් ඇත්තටම. ඉතින් මේක මේ අර ෆිල්ම් එකක් කාස්ට් එකෙන් හැදිච්ච ගේම් එකක්. Friday 13 කියලා මූවි එකක් තියෙනවා. බලලා තින්න ඇති ගොඩක් අය. ඒකේ ඉන්න මේ ජේසන් කියන කැරක්ටර් එකෙන් බේරලා අපිට මේ අයිලන්ඩ් එකේ තියෙන ජෙනිස් තියෙන ඒවා හදලා පොලිසියට ඉන්ෆෝම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙයා අපිව මරන්න එනවා ඊට කලින්. මෙයා ඒ ජෙනිස් කඩනවා. අපිට ඒවා හදලා කොහොම හරි මෙයාගෙන් බේරෙන්න තමයි තියෙන්නේ. මෙයා දාන ට්‍රැප් වලින් බේරලා කොහොම හරි මෙයාගෙන් බේරිලා සර්වයිව් වෙන්න තමයි ඉතින් මේ ගේම් එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ ගේම් එක අනිවාර්යෙන් සෙල්ලම් කරලා බලන්න. ඉතින් අද අපේ ලිස්ට් එකේ පස්වෙනි ගේම් එක තමයි Project Playtime. ඉතින් මේක Poppy Playtime එකේම තවත් ගේම් එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට මල්ටිප්ලේයර් එකෙන් සෙල්ලම් ගන්න පුළුවන්. අරක සිංගල් ප්ලේයර්. ඉතින් මේකට ඔයගොල්ලන්ට ඕන වෙන්නේ Intel Core i5 processor එකකුයි 8GB RAM එකකුයි GTX 1050 වගේ graphic card එකක්. ඔන්න මේක නම් ටික graphic card එකක් කිල්ලනවා ලොකු. ඒ වගේම GB 20ක විතර hard disk space එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ Project Playtime එකත් සුපිරියටම ගහ ගන්න පුළුවන්. ඉතින් මේ ගේම්ස් ටික ඔයාට මේ විදිහටම මම මේ දැන් කියපු ගේම්ස් සුපිරිට ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම YouTube කරන කෙනෙක් ඉන්නවා නම් මේ ගේම්ස් තව පොඩි කියන graphic card එකක් විතරයි ඔයගොල්ලන්ට ඕනේ වෙන්නේ. මේ ටික YouTube එකේ
ලයිව් නෙමේ සාමාන්‍යයෙන් මේ එකක් විදිහට සාමාන්‍යයෙන් එපිසෝඩ් විදිහට සෝරි දානවා නම් ඔයගොල්ලන්ට ග්‍රැෆික් කාඩ් විතර පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගන්න තියෙන මේ ගේම්ස් ගන්න මේ ඔය 1050 1060 ඒව නම් ඕනේ නැහැ. ඔය 660 1GB 650 ඒව තමයි පොඩ්ඩක් ඕනට අප්ග්‍රේඩ් කරගන්න තියෙනවා. ඉතින් මේකත් ගහලා බලන්න කියලා මම කියන පොඩි ටිප් එකක් කිව්වේ. කළා බලන්න කරන කට්ටිය. එහෙනම් ඉතින් අපි ඊළඟ ගේම් එකට. ඊළඟ ගේම් එක තමයි Capcom ආයතනය විසින් නිර්මාණය කරපු Resident Evil 6. මේක සුපිරිම ගේම් එකක්. ආයේ Resident Evil කියන සීරීස් එකම ආයේ පිස්සුවක් තමයි. ඒකේ ආපු සුපිරිම මල්ටිප්ලේයර් ගේම් එක තමයි මේ Resident Evil 6 කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකත් ගහගන්න පුළුවන්. සුපිරිටම මේකට නම් පොඩි ප්‍රොසෙසර් එකක් ඕන වෙන්නේ Intel Core Duo වගේ ප්‍රොසෙසර් එකක් කියන්නේ චූටිම ප්‍රොසෙසර් එකක් නෑ ඉතින්. දැන් වෙනකොට හරිද? ඉස්සර නම් මන් දන්නේ දැන් වෙනකොට පොඩි ප්‍රොසෙසර් එකක් ඉතින් හැම කෙනෙක් ගාම දැන් තියෙන i3 second gen එකක් අත. ඉතින් ඕනට ඒකයි. ඒ වගේ ප්‍රොසෙසර් එකකුයි 2GB RAM එකකුයි Nadia GTX 660 2GB graphic card එකකුයි 16GB hard disk space එකකුයි තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන් සුපිරියට ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම ස්ටෑන්ඩඩ් ඔඩියෝ ඩිවයිස් එකක් තියෙනත් ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ගාව මොකද හොඳ ක්වොලිටියට සවුන්ඩ් ඕන නම් හරිද? නැත්නම් ඉතින් ඔය ඕන විදිහට අහන්න පුළුවන් ඉතින් හරිද? හරි. ඉතින් මේකත් ගහලා බලන්න මේකත් සුපිරි. ඉතින් මම අද ගෙනහල්ලා තියෙන හැම ගේම් එකම මම ගහලා තියෙනවා. හරිද? මං නිකන් ගේන්නේ නැහැ. මම පොඩ්ඩක් හොඳේ විතරයි හොයලා ගේන්නේ. හරිද? නිකම්ම ගේන්නේ නැහැ. හරිද? එච්චරයි. හරිද? අපි යන්කෝ වෙන ඊළඟ ගේම් එකට. හරි 7 වෙනි ගේම් එක. මේක තමයි අද අපි ලිස්ට් එකේ තියෙන අවසාන ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න Secret Neighbor ගේම් එක තමයි අන්තිම ගේම් එක විදිහට මම ගෙනහලා තියෙන්නේ. මේක නම් ඉතින් ගොඩක් යාළුවොත් එක්ක සෙට් වෙලා ඔයගොල්ලෝ ප්ලේ කරගන්න පුළුවන් සුපිරිම ගේම් එකක්. ගොඩක් ෆේමස් ගේම් එකක් Hello Neighbor. ඉතින් ඔයගොල්ලන්ට මේක ගහන්න ඕන සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන කිව්වොත් Windows 7 සහ Intel Core i5 3rd gen processor එකක් සහ 16GB RAM එකක් 6GB RAM එකක්. okay 6GB so 8GB තියෙනවා නම් ගොඩක් හොඳයි. හරිද? ඒ වගේම Nadia GTX 760 2GB graphic card එකකුයි GB 5ක space එකක් තියෙනවා නම් hard එකේ ඔයගොල්ලන්ට මේක සුපිරියටම සෙල්ලම් කරගන්න පුළුවන් මේ ගේම් එක. ඉතින් තව ගේම් එකක් තිබ්බා Granny Escape together කියන ගේම් එක. ඉතින් මම ඒක මේ ලිස්ට් එකට දැම්මේ නැහැ. ඒකේ මොකද දෙන්නෙට්ටයි සෙල්ලම් කරන්න පුළුවන්. හරිද? ඒ වුණාට ඒකත් ඔයගොල්ලෝ ගහගන්න පුළුවන් i3 වගේ ප්‍රොසෙසර් එක. හරිද? GB RAM එක ගහගන්න පුළුවන්. කැමති අය ගහලා බලන්න. 900ක graphic card එකක් ඉල්ලනවා 2GB. ඉතින් යාළුවනේ වෙන්ද කිනවා වගේම මුත්‍රා වීඩියෝ එක හරි. ඉතින් මම අතර ගිහිල්ලා එන්න. ජය වේවා පරිස්සමෙන් ඉන්න.